අයිබෝවන් බොහොම ආදරෙන් පිළිගන්නවා පියබං වෙනුවෙන්. ඉතින් ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ සති කීපයක් යනකම් ඇත්තටම සති 3ක් 4ක් සෙටල් වෙන්න පොඩ්ඩක් කාලේ ගත කරන්න උනා. ඊට පස්සේ ඉතින් දැන් චුට්ටක් සෙටල් වීගෙන එන හින්දා පරණ පුරුදු අතාරින්නත් බැරි නිසා මං හිතුවා පොඩ්ඩක් ට්‍රැවල් කරන එක පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මෙතනින් පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවල් කරන්න මගේ ස්ටඩිස් අතරතුරේම. ඉතින් ඔන්න හා පුරා කියලා ටිකක් දුර තැනකට යන්න තීරණය කරා මම ඉන්න තැන ඉඳලා. ඉතින් ලස්සන ගමනකින් මම දන්නේ එතනට කියන එතන කොයි වගේද මොන වගේ තැනක්ද කිසිම දෙයක් දන්නේ නැහැ. නිකන් මැප් එකකින් බලලා පොයින්ට් එකක් හොයාගත්තා. ඉතින් එතෙන්ට ගිහලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ මොන වගේ තැනක්ද කියලා. ඉතින් ටිකක් දුර ආවා. To the weather now for the state. පොඩි දුරක් ආවා. දැන් ඉතින් කොෆි එකක් බොන්න නැවැත්තුවා. මෙතනින් කොෆි එකක් බීලා ඉතුරු ගමන යන්න තමා ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොෆි ෂොප් එක මොන වගේද කියලා. මෙතනින් එහාට අපි අපේ ගමන සුන්දරත්වයට නිමු. එන එකතු වෙලා ඉන්න පියමන් එක්ක අපි යමු ඕස්ට්‍රේලියාව පුරා සංචාරය. ඔන්න අපි කොෆි එකක් බොන්න නැවැත්තුවා. මේක ටිකක් විතර පරණ ටවුන් එකක්. පොඩි අර අපි ෆිල්ම්ස් වල දකිනා වගේ පොඩි පරණ ලුක් එකක් තියෙනවා. හැබැයි මා ලස්සන ටවුන් එකක්. මේ පැත්තේ පොඩ්ඩක් විතර කඳු කීපයක් තියෙනවා. මේ විදිහට තමයි ඉතින් මේ හරිය පේන්නේ. මේ කොටස පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා. මේක තමයි තැන. ඉතින් මට හම්බුණා සයික්ලින් කරන කට්ටියක්. ටිකක් යාළගේ බයික් එක වෙනස් අපිට ලංකාවේ දකින්නට වඩා. මේ තියෙන්නේ යාළගේ සයික්ලින් වලට පාවිච්චි කරන බයික්ස්. For a long time now, the actual filter underneath in the tank. මේක ලොකු ටවුන් එකක් නෙවෙයි. මේක බොහොම පුංචි ටවුන් එකක්. පොඩි අමුතු ලස්සනක් තියෙනවා. Square box like that. You take the whole lot off, and there's your pump. හොට් චොක්ලට් එකක් අරගෙන කොෆිත් අරගෙන අපි යනවා ආයෙත් අපේ ගමන කන්ටිනියු කරන්න. මොකද අපිට තියෙන පොඩි වෙලාවක් මොකද දුරක් යන්නත් තියෙන නිසා අපි මේ ගමන පිටත් වෙමු. රයිට් ඕකේ අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මේක තමයි ඔස්ට්‍රේලියාවේ පාරවල්. දැන් අපි ඉන්නේ ඕටම් එකේ අන්තිම
එකමාරක විතර ඩ්‍රයිව් එකෙන් පස්සේ අපි ආවා අපි බලන්න ආපු දැනට මේ තමයි ඉන්නලොක් බීච් එක. ඉතින් බීච් සයිඩ් එකට එන්න හිතුවා. මෙතන තියෙනවා ලස්සන බීච් එකක්. තාම මම දැක්කේ නැහැ. ගිහිල්ලා බලමු. අපි අද ආපු තැන කොයි වගේද කියලා. මම එනකොට දැක්කපු විදිහට මේක සර්ෆින් ඒරියා එකක්. බලමු අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද කියලා. ලොකු වෙලාවක් ගන්න තු යමු එහෙනම් ඕස්ට්‍රේලියාවේ බීච්ස් බලන්න. right අපි ආවා එහෙනම් ඔන්න බීච් එකට ගිහිල්ලා බලමු මොන වගේද කියලා ඉන්නලොක් බීච් එක. No. ඔන්න අපි ආවා බීච් එකට. ඉනොලොක් බීච් එක. ඉතින් මේක මාර ලස්සන බීච් එකක්. බලමු ඉතින් කොයි වගේද පේන්නේ කියලා. මේ තියෙන්නේ අපි හොයාගෙන ආපු බීච් එක. මට දුරින් පේනවා පවර් ප්ලාන්ට්ස් වගේ. ඒ වගේම මේ පැත්තෙන් පුංචි කඳු ගැට කීපයක් පේනවා. මාරම ලස්සනක් තියෙනවා. මේ විදිහට තමයි අපිට බීච් එක තියෙන්නේ. ලොකු ඒරියා එකක් තියෙනවා මේ පැත්තට. සර්ෆර්ස්ලා නම් කවුරුත් මේ වෙලාවේ බලා ගන්න නැහැ. මේ විදිහට තමයි අපිට ඉන්ලොක් බීච් එක තියෙන්නේ. මේ පැත්තේ ඉන්නවා සෙට්ලම් කරන පොඩි සෙට් එකක්. ලංකාව වගේම තමයි කට්ටිය වැලි මාලිගා හදනවා. ඉතින් මෙහෙට ආවට පස්සේ මාර නිදහසක් තියෙනවා ඔළුවට. ඒක ඇත්තටම මාර රිලැක්ස් ගිය දවස් ටිකේ ඇවිල්ලා මේ සෙටල් වෙන ටික දවසක් ගියා. ඉතින් ඊට පස්සේ දැන් ආය පොඩක් එළියට ආපු එක මාර නිදහසක්. ට්‍රැවල් කරන්න ආය හම්බුනේ මාර නිදහසක්. ආයෙත් පුරුදු ජීවිතේට ටික ටික එන්න පුළුවන් කියලා දැනෙද්දි ඒක මාරම සතුටක් තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියාවේ ගොඩක් තැන්වල ඇවිදින්න මේ ඉන්න කාලය තුල මේ දේවල් වලත් එක්ක බෙදා ගන්න ලෑස්තිනේ. ඉතින් අපි ආවේ ඉනලොක් බීච් එකට. මේක ටිකක් ලොකු බීච් එකක්. ලොකු ඒරියා එකක් පුරා යනවා. ඉතින් ලංකාවට වඩා ටිකක් බීච් එක වෙනස්. වෙරයිටිස් ටිකක් අඩු වෙනට වෙනස් විදිහේ ලස්සන බීච් එකක්. බලමු අපි තව මොනවද මේ බලා ගන්න පුළුවන් කියලා. තව පුංචි රහුමක් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. වටේ තියෙන දේවල් ටික බලන්න. බලමු මොන වගේ වෙයිද කියලා. ඉතින් මේක තමයි අපේ බීච් එක. අද අපි ආවේ. ඉතින් මේ හැටි ටිකක් කුලක වැඩි. ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න තමයි කොහොමද වීඩියෝස් ටිකක් ගත්තා. ඒ වගේම තමයි මම පොඩ්ඩක් බීච් එකට බහලා බැලුවා.
විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ නම් බීච් සයිඩ් එක රස්නේනේ හැබැයි මෙහි අවුව තිබ්බට සීතලයි වතුරට බැස්සාම දැල්ල පාගන්න ගියාම මාරම සීතලයි වතුර. දැන් වෙලාව සාමාන්‍ය 12ට විතර තියෙනවා. සාමාන්‍ය ලංකාවේ නම් අපිට බීච් එකට ආවට පස්සේ ටිකක් රස්නේ වතුරට ගියාට එහෙම සීතලක් දැනෙන්නේ නැහැ. සෑහෙන වැඩි එන්ජොයි කරන්න පුළුවන් නේ. මෙහි වැඩි එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි වතුර මාරම සීතලයි. even බීච් ඒරියා එක වුණත් මේ හරියට ටිකක් සීතලයි. ඒ වගේ පොඩි වෙනසක් තියෙනවා. එහෙනම් මේ එක්ස්පීරියන්ස් එකත් මාරු. හැබැයි දැන් නම් මට මාර සීතලයි. කකුල් ටික මම වතුරට දාලා ටිකක් කළා හිටියා. මාරම සීතලක් තියෙනවා දැන් නම්. පොඩ්ඩක් එහා පැත්තට ඇවිදින්න බැලුවේ. එහා පැත්තේ පොඩි ගල් වැටියක් තියෙන. ඒක දිගේ ඇවිදලා බලමු මොන වගේද පේන්නේ කියලා. අපි දැන් මේ බීච් එකට සමුදිලා පොඩ්ඩක් එහාට යන්න කියලා බැලුවේ. මේ පැත්තෙන් තව පොඩි බීච් ට්‍රැක් එකක් තියෙනවා කියලා පොඩ්ඩක් මැප් එක බලපුවම පේනවා. ඒකත් බලන්න try එකක් දෙනවා. ඒ වගේම තමයි එන්න මේ පැත්තෙන් තියෙනවා මේ පුංචි ගල් වැටියක් වගේ එකක්. මේ තැනේ තලාවදී වැලි එක දිගේ ගියාම කොනේ ගල් වැටියක් තියෙනවා. ඊට එහා පැත්තේ පොඩි අයිලන්ඩ් එකක් වගේ එකක් තියෙනවා පේනවා. try එකක් දෙන්න ඕනේ. මේ පැත්තට යන්න පුළුවන්ද බලන්න. අපි ගිහිල්ලා බලමු මේ පැත්තට යන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි දැනට මේ බීච් එකට සමුදේලා අපේ ඉතිරි තැන් වලට යන්න පිටත් වෙනවා. එහෙනම් ඉස්සරහට ගිහිල්ලා අම්මෝ තාම මොනවද බලාගන්න තියෙන්නේ කියලා. right අපි එක ගමනක් ඉවර කරලා දැන් ඊළඟ තැනට යන්න ඉලෙස්සින්නේ. ගිහිල්ලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද කියලා. I think අපි ඉස්සරහට යන ගමන් මාර්ම ලස්සන view point එකක් හම්බුණා. මාර්ම ලස්සනයි එතන. මම ඉතින් ඔයාලට පෙන්නන්නම්. අත්‍තරම මාර්ම view එකක් තියෙන්නේ. මේ පැත්තෙන් පොඩි කැලෑ කෑල්ලක් එක්කම බලන්න මෙතන තියෙන view එක. beach එකයි මේ තියෙන view එකයි මාර්ම ලස්සනයි. ඉස්සරහින් පුංචි දූපතක් වගේ එකක් තියෙනවා. මොකද මැදට වෙන්න ඒක මාරම ලස්සනක් කරගෙන ඉන්නේ. ඒ වගේම මට පේන්නේ නැති මෙන්න මේ පැත්තේ පුංචි අඩිපාරක් තියෙනවා. මෙතන බලමු try කරලා බලමු ඒකට යන්න පුළුවන් වේද කියලා. අපි දැන් ඔයාලට අර කලින් පෙන්නපු කඳු ගැටේ පැත්තට පොඩ්ඩක් ආවම ඔයාලට පෙන්න පොඩි දූපතක් වගේ එකක් තියෙනවා. ඒ පැත්තට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මැප් එකේ බලාගෙන මේ පැත්තට ආවා. මං හිතන්නේ මේක තමයි එතෙන් යන පාර. ගිහිල්ලා බලමු බොහෝ දුරට අපිට එතෙන් යන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මම ඔයාලට ඉස්සරලා පෙන්නුවා දකින්න පුංචි ට්‍රැක් එකක් තියෙනවා. මේ පුංචි කැලෑ කෑල්ල මැදින් බීච් එක පැත්තට. එකක් මේ මෙතන තියෙනවා. ඒකට යන්න කලින් මේ පැත්තෙන් ගිහිල්ලා මේ කඳු ගැටේ කොනට එජ් එකට ගිහිල්ලා බලමු මොන වගේ view එකක් තියෙද කියලා. කොනට වෙන්න පුළුවන් වුණත් නම් මාරම ලස්සන view එකක් තියෙයි. මම දුරට දැකපු විදිහට තාම හරියටම දන්නේ නැහැ. හොයාගෙන ගිහිල්ලා බලමු බොහෝ දුරට අපිට වාසනාව හම්බෙයි දෙන්න යන්න. මේක තමයි අපි එතෙන් යන පාර. පැත්තේ පුංචි පඳුරු වගේක් තියෙනවා. මං හිතන්නේ අපි හරි ඉතල පුංචි view point එකකුත් තියෙනවා. මෙතන already build කරපු view point එකක් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු ඒක කොයිතරම් ලස්සනයිද කියලා. මං කිව්වේ මෙතන පොඩි ක්ලිප් එකක් තියෙන්නේ කියලා. කට්ටිය කලින් ගියේ පාරවල් තියෙනවා මේ කොනට. නමුත් දැන් නම් මේක පාර වහලා තියෙන්නේ. හේතුව මේ පේනවනේ. මෙතනින් කට්ටිය කඩාගෙන වැටෙන්න ඉතින් අන්ස්ටේබල් ක්ලිප් එකක් කියලා තමයි තියෙන්නේ. මෙතන පුංචි අඩිපාරක් තියෙනවා. මම ඉතින් කලින් කට්ටිය මෙතනින් කොනට ගිහිල්ලා එජ් එක බලන්නේ නැති. නමුත් දැන් නම් එහෙම යන්න පර්මිෂන් එකක් නැහැ.
ඔන්න ඉතින් අපි ආවා මෙතන තියෙන එජ් එකට. මාරම ලස්සනයි. මම පෙන්නන්නම් ඔයාලට. පේනවනේ. මාරම ලස්සනක් තියෙන්නේ. මම අර කලින් පෙන්න පොන්චි දුප්පත් කෑල්ල තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි එන්නම් එතන හොයාගෙනව කලින් නම් මෙතෙන් යන්න පාර තිබිලා තියෙනවා. දැන් යන්න දෙන්නේ නැහැ. රටක් අහලා. view point එක හදලා ඔක්කොම ගහලා තියෙන්නේ. මම හිතන්නේ ඇක්සිඩන්ට්ස් කීපයක් වෙන්නේ නැති මේ හැරේ. ඔයාලට පේනවා ඇති මේ හරියේ සර්ෆස් ලයින් මේ කට්ටිය සර්ෆින් කරනවා මේ ගල්තලාවත් එක්කම තියෙන ඒරියා එකේ. මම ෆෝන් එකකින් zoom කරලා නිසා පොඩ්ඩක් විතර අන්ක්ලියර් ඇති. ඉතින් මේ හරියේ සර්ෆස්ලා කීප දෙනෙක්ම තමන්ගේ සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙනවා වගේ මට පේනවා. මෙන්න මේ හරියත් එක්කෙනෙක් ඉන්නවා. කීප දෙනෙක්ම මේ විදිහට ඇවිල්ලා සර්ෆ් කරනවා. අපිට නම් ටිකක් සීතලයි. ඒ වුණාට මෙතන සර්ෆස්ලාගේ පාරාදීසයක්. ඉතින් මේ විදිහට තමයි කට්ටිය සර්ෆින් වල නිරත වෙන්නේ. බොහොම ලස්සන තැනක්. තව බලමු අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙතන මාරම ලස්සනයි. ක්ලිප් එකට යන්න බෑ, කොනට යන්න බෑ. අපිට රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඉතින් මාරම ලස්සන තැනක්. ලස්සන බීච් එකක්. ඉතින් අපිට හම්බුණා මේ පිටිපස්සෙන් ඉන්නවා වලට පේනවා ඇති කපල් එකක්. එයාලා ටැස්මේනියා වල ජීවත් වෙන්නේ. ඉතින් මොටර් වෑන් එකක් හදාගෙන කැරවන් එකක් හදාගෙන එයාලා ට්‍රැවල් කරනවා. ඉතින් අපි ආස කරන විදිහේ ජීවිතයක් අපිත් එක්ක කතා කරා. එයා කියනවා එයාට වයස අවුරුදු 78ක්. දැන් එයාගේ හොබි එක තමයි ට්‍රැවල් කරන එක. ඉතින් වෑන් එකක් කරගෙන එයාලා ට්‍රැවල් කරනවා. ඉතින් මාරම ලස්සන ජීවිතයක් එයාලා ගෙවනවා. එයාගේ ජීවිතේ වයසට ගියාට පස්සේ දැන් මාස 6ක් එක දිගට එයාලා ට්‍රැවල් කරනවලු. ඕස්ට්‍රේලියාව වටේම එයාලා ට්‍රැවල් කරනවා. ඉතින් තමයි එයාලා ජීවිතේ ගෙවෙන්නේ. ඉතින් පුංචි විස්තරයක් රයිට් මම ආටිස්ලා කපල් එකක් වෙනවානේ. එයාලා මේ කැම්ප් වෑන් එකේ තමයි ට්‍රැවල් කරන්නේ. එයාලගේ ජීවිතේ. ඉතින් මේ තමයි එයාලා කැම්ප් වෑන් එක. මට chance එකක් හම්බුණා ඒක බලන්න.
Is that okay? Yeah, of course. Thank you. Tell your friends. Yeah, මේ තමයි හරයි කැම්ප් වෑන් එක. හැමදේම මේක අස්සේ තියෙනවා. Yeah. bathroom එකක්. washrooms හැමදේම. That's it. and මෙතන තියෙනවා kitchen එක. living area එකක්. and It comes down. It's a bit. comes down. Yeah. Comes down on the rails here. There's a rails right? Yeah. මෙතන තියෙනවා bed එක. මෙතන rails තියෙනවා. මේක පාත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ living area එක bedroom එකක් වෙනවා. මේකේ තමයි මෙයාලා ජීවත් වෙන්නේ travel කරන්නේ හැමදේම. Yeah. Nice. It's Yeah. your dream. Yeah. Can you show me? Your dream. Michael put the bed down. Look at this. Right. Television. TV එකක්. Yeah. Bathroom, darling, here. We've got to have that. We've got to have the skylight. Fix that right. But shower, toilet, the whole lot. Amazing. It is. සම්පූර්ණ ගෙදරක තියෙන facilities හැමදේම තියෙනවා. And Toilet here. You can take some clips. I got it. bathroom. He's Did you got get the the lot. bathroom? Did he? Including the commentary. And look at this microwave. සෑහෙනම life එක And enjoy කරනවා freezer- කට්ටිය. freezer and fridge. Okay. And so Fridge, microwave, everything's there, right? Yeah, everything is here. yeah, You yeah, can- look at that, You can, darling. you can take Ah. some Yeah, Nice, yeah. great. microwave. Isn't it wonderful? Yeah, that's great. Fridge. Oh, you'd like this, darling. No worries. We're on beach time. Not this time. Beach time. time. Isn't that lovely? That is lovely. Yeah, it's Nice, great. lovely. And Michael told you the bed go. Yeah. So Michael's Sink got, එක තියෙනවා. එතකොට මෙතන ovens තියෙනවා. the only thing we need electricity. Is there anything we can't use? oven එක There's nothing we can't use. Just say we Cooking don't. වලට ඕනේ We just දේවල් have to ඔක්කොම plug into electricity, gas isn't If we use the හැමදේම මෙතන generator. තියෙනවා. it? coffee Generator, Michael's got a සමාගන්න generator on the back. machines. Yeah, that's an aircon unit up there. That's 240 volts. Crazy. So if we use we need the generator running. radios or we plug හැමදේම in තියෙනවා. 240 volts. facilities To use හැමදේම the, තියෙනවා. microwave සම්පූර්ණයෙන්ම පුංචි ගෙදරක් or වගේ. the sound කවදා හරි system. මගේ dream එක. TV බලමු. 12 අපි මේ volts. දේවල් කරගන්න පුළුවන් වේද To කියලා. make coffee, Like we camp need van එක. generator. Darling, we like travel කරන එක ලොකු ආසක් බලමු. ඉතින් ඉස්සරහට පුළුවන් වෙයි කියලා හිතනවා. We put that on the floor when we're travelling. ඉතින් මේක තමයි යාලගේ motor home එක සෑහෙන හොඳට අපිට කතා කරනවා. මාර්ම hospitality එකක් තියෙනවා. Lovely. Okay, see you Oh, then. just lovely. I love it when you meet people who are prepared to talk. Yeah. Yes, wonderful. Yeah. When you're walking past, hello. Really? See ya. See you, bye then. Bye. Take care. Yeah, bye, see you. Bye. Lovely. Do you wanna go down this side? No, that's fine. අන්න ඔය විදිහට තමයි අපි අරගෙන motor home එකට සමු දෙන්නේ. මාර්ම ලස්සනට ජීවිතය enjoy කරන couple එකක්. සෑහෙනම හොඳයි. මාර්ම hospitality එකක් තියෙනවා. අපි සෑහෙන හොඳට කතා කරා. සෑහෙන දේවල් share කරගත්තා. මම හිතා පැය භාගයකට විනාඩි 40 කට ලොකු chat එකක් තිබුණා ඇතුලේ. හැමදේම වීඩියෝ එකට ගෙනින්න බැරි වුණා. ඉතින් අපි දැන් යනවා. යාලට සමු දීලා ඉස්සරහට. අපි ඉස්සරහට ආවා අපිට කිව්වා මේ ට්‍රැක් එකක් තියෙනවා කියලා. ඒක බලන්න. හැබැයි තියෙන්නේ මෙන්න මේ වගේ walking track එකක්. ඉතින් එහෙම ස්පෙෂල් දෙයක් නැති නිසා අපි හිතුවා ටිකටම අපේ ගමන කන්ටිනියු කරන්න. අපිට දැන් යන්න ඕනේ ආයිත් යුනිවර්සිටි එකට. ඉතින් මේක තමයි යාලා මෙන්ෂන් කරලා තියෙන walking track එක. ඉතින් මේකත් බලහින් අපි ඉස්සරහට යනවා. බලමු ස්පෙෂල් දෙයක් තිබ්බොත් නවත්තලා බලමු. එතකන් මේ ටික තමයි බලන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ ගමන සිද්ධ වෙන්නේ. බලමු ඉස්සරහට ගිහින් මොන වගේ දේවල් බලාගන්න හම්බෙයිද කියලා. මෙතන තියෙනවා walking track එකක්. මේක තමයි අයලා අපිට කියලා තියෙන්නේ. අපිට තියෙන ඉස්සරහින් ඔයාලට පේනවා අපිට කතා කරපු කපල් එකේ motor van එක. යාළුවත් අපිත් එක්කම ඉස්සරහට යනවා. ඉතින් මේ විදිහට තමයි යාළුවා ගමන සිද්ධ වෙන්නේ. ලස්සන ඒරියා එකක්. මේ ටික බලන්න අපි ඉස්සරහට යනවා. No. Look, Becky, would you let me die? අපි දැන් ආයෙත් කැම්පස් එක පැත්තට යන ගමන් ඉන්නේ. මේ හරිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ farms. මේ වගේ lands දිගටම තියෙන්නේ. පේනවා පාරවල් මේ පේනවා. අපි කෙලින් පාරවල් තියෙන්නේ. ස්පීඩ් ලිමිට් එක සාමාන්‍යයෙන් 100 110
ලස්සන සංචාරයකින් පස්සේ මේ ලස්සන තනබිම් මැදින් වැටුණු පාරක් දිගේ මම මගේ නවාතන බලා යන ගමන් ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ ඉන්වලොක් සංචාරය නිමා වෙන්නේ. එකතු වෙලා ඉන්න පියවන්නෙක් මේ වගේ තවත් ලස්සන සංචාරයන් සමගින් එකතු වෙමු. එහෙනම් ඊළඟ සංචාරයෙන් හමු වෙන තෙක් ඔබට ජය වේවා.